සුබ දවසක් හැම දිනාටම. ඔයගොල්ලන්ට මම පැකේජ් එකක් ගෙනාවා. පැකේජ් එක පෙන්වන්න කලින් පොඩි දෙයක් කියන්න හිතුවා. මට පොඩි චෝදනාවක් කරලා තියෙනවා එක්කෙනෙක් මේ පෙන්වන පැල නෙවෙයි එවන්නේ කියලා. ඇත්තටම මගෙන් ගොඩක් අය පැල අරන් තියෙනවා. දෙපාර ගත්ත අයත් ඉන්නවා. ඉතින් මම පෙන්වන පැලම තමයි ඒගොල්ලන්ට යවලා තියෙන්නේ. ඒගොල්ලෝ දන්නවා. ඉතින් එහෙම චෝදනා ලබන්න තරම් වැරද්දක් නම් මං කරලා නැහැ. ඉතින් හැමෝම මල් ගන්න නැහැ. ඒ වුණාට මල් පැකේජ් එකක් දැකලා නම්බරේ අරගෙන කතා කරලා ඔයා දාන පැල සාධාරණයි සාධාරණ මිලට දානවා කියලා ඉතින් එහෙම කියන අය ඉන්නවා. ඉතින් හැමෝටම පැල ගන්න කියනව නෙවෙයි. පැල එන්තූරියන් වලට ආස කට්ටිය ඉතින් පැල ගන්නවා. ගණන් සාධාරණයි කියලා හිතන අය පැල ගන්නවා. ඉතින් ඇත්තටම පැල නොගත්තත් ඒ වගේ කෝල් එකක් දීලා එහෙම කියද්දි ඇත්තටම ගොඩක් සතුටුයි. මම පෙන්නන පැලම තමයි යවලා තියෙන්නේ. මම එහෙම පෙන්වන්න නැති පැල නම් කවදාවත් යවලා නැහැ. මගේ account එකට සල්ලි දාලා මේ ගානට මට මෙච්චර පැල එවන්න කිව්වට මට එහෙම පැල දෙන්න බෑ ඉතින්. මම දෙන ගාණක් තියෙනවා. අනික පැලවල එක එක ඇන්තූරියම් පොඩි පැලවල එක එක මිල. ඒ නිසා මම හිතනවා මම එහෙම වැරද්දක් නම් කරලා නැහැ කියලා. ඔය මැසේජ් එක දාපු එක්කෙනා කලිනුත් මම පැකේජ් එකක් දාලා ඒත් මගෙන් පැලයක් ඉල්ලලා තිබුණා. ඉතින් ඒ පැලේ ඉල්ලුවත් ඒ කෙනා ඒ පැලේ ගත්තේ නැහැ. එහෙම පැලයක් ඉතින් ඉල්ලලා ඕඩර් කරාම එයාට දෙන්නම් කියලා කිව්වහම තව කෙනෙක් ඉල්ලුවොත් එයාට මට ඒ පැලේ දෙන්නම් කියන්න බෑ. මොකද කලින් කෙනාට මම කිව්ව නිසා. ඉතින් පැකේජ් උනත් එහෙම වෙලා තියෙනවා. ඕඩර් කරලා පස්සේ එපා කියන අයත් ඉන්නවා ඉතින්. ඒකට කමක් නැහැ. ඒක තමන්ගේ කැමැත්තනේ. තමන්ට ඒ වෙලාවට ගන්න හිතුනහම කෝල් එකක් දීලා පැකේජ් එක අයින් කරන්න කියලා කියනවා. ඊට පස්සේ ඉතින් පස්සේ එපා කියන අයත් ඉන්නවා. ඒකට කමක් නැහැ. ඒක ඉතින් තව කෙනෙක්ට දෙන්න තියෙන chance එක තමයි ඉතින් මට නැති වෙන්නේ. ඒත් එහෙම වෙලත් තියෙනවා. සමහර අය ඉතින් ඒ පැකේජ් එකම ඉල්ලලා දැම්මහම ඒ පැකේජ් එක ඕඩර් වුණා කියලත් මම කියනවා. මොකද කලින් කෙනා කෝල් කරලා කියන නිසා. ඒ නිසා පෙන්නන පැලම තමයි මම හැමදාම යවන්නේ. පෙන්නන්න නැති පැල යවන්නේ නැහැ. එහෙම ඉතින් බොරුවට චෝදනා කරන එක හරි නැහැ කියලා තමයි මං හිතන්නේ. ගොඩක් අය මගේ වීඩියෝ බලලා මට වීඩියෝ එකට කමෙන්ට් කරන්නේ නැහැ. WhatsApp ඉන්න නිසා WhatsApp වලට තමයි මට කමෙන්ට් කරන්නේ. ඉතින් ඒ අයට ඇත්තටම අර ගොඩක් ආදරේ. පිරිමි අය වුණත් මල් අරන් තියෙනවා. ඇත්තටම ඉතින් හොඳ තමා කියලා තියෙන්නේ. ඒ නම් ගොඩක් සතුටුයි. කමක් නැහැ ඒ කෙනාත් කියලා තියෙනවා මගෙන් පැල අරගත්තා කියලා. මං ඉතින් පෙන්නන පැලම තමයි යවන්නේ හැමෝම. ඇත්තටම එහෙම තියාගන්නේ නැහැ. පෙන්නන පැල තියාගෙන හොඳ නැති පැල යවන්නේ නැහැ මම. ඇත්තටම ඉතින් අර එහෙම දැම්මහම මැසේජ් එකක් හරිම කනගාටුයි. කරපු නැති දෙයකට නිසා. නැත්තම් මම එහෙම කියන්නෙත් නැහැ. කමක් නැහැ ඉතින් ඔහොම තමා. අවංකව දෙයක් කරන්න ගත්තහම පොඩ්ඩක් ඉතින් අර තියෙනවනේ නේද පොඩ්ඩක් ඉතින් අර සාධාරණව ඒ බිස්නස් එක කරද්දි පොඩ්ඩක් ඉතින් ප්‍රශ්න එනවා. ඒ හැටි කමක් නැහැ. ඒ චෝදනා කරපු කෙනා
මගෙන් පැලයක් ඕඩර් කරලා ගත්තෙත් නැහැ. මම ඒත් එයාට මොකුත් කිව්වෙත් නැහැ. පැලේ ඕඩර් කරා ඇයි ඔයා ගත්තේ නැත්තේ? තව කෙනෙක්ට දෙන්න තියෙන chance එක නේද කියලාවත් මං එහෙමවත් කිව්වේ නැහැ. කමක් නැහැ කියලා මම සද්ද නැතුව හිටියා. ඒකට කමක් නැහැ ඉතින්. ඒ වුණාට ගොඩක් හිතට හරි නැහැ වගේ. කමක් නැහැ. ලයික් කරන, කමෙන්ට් කරන තව අය ගොඩක් ඉන්නවා. ඒ අයට ඉතින් හැමදාමත් ආදරේ. පෙළ ගත්තේ නැතත් කෝල් එකක් දීලා කියන වචන ටික ඇත්තටම ගොඩක් වටිනවා. හරිම සතුටුයි. මල ගත්තේ නැති වුණත් කමක් නැහැ කියලා හිතනවා ඒ කියන වචන වලට. ඇත්තට මේ අයට ගොඩක් ආදරේ නැවතත් මං කියනවා. විතර නම් පොඩ්ඩක් විතර වගේ හරි නැහැ. මං ඒ වුණාට ඔයගොල්ලන්ට පැකේජ් එකක් ගෙනාවා. සමහර අය කෝල් කරලා WhatsApp message දාලා අහනවා අද මොකද පැකේජ් දාන්නේ නැද්ද කියලා. ඉතින් අන්න ඒ වගේ අය ඉන්න නිසා එක්කෙනෙක් නිසා ගොඩ අයත් හරින්න බෑනේ නේද? ඒ නිසා ඒ කෙනා වෙනුවෙන් නෙවෙයි මේ පැකේජ් එක. අනිත් බලාගෙන ඉන්න අය වෙනුවෙන් තමයි මම මේ පැකේජ් එක ගෙනාවේ. ඒ කෙනා ඉතින් මගෙන් පැල ගත්තේ නැති වුණාට එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම පැකේජ් එකක් දායි කියලා බලාගෙන ඉන්න අයට මම පැකේජ් එකක් ගෙනාවා. ඒ කෙනා මට නැවත මැසේජ් දැම්මත් මං ආයෙ රිප්ලයි කරන්න යන්නේ නැහැ. හරි එහෙනම් මම ඔයගොල්ලන්ට මං අද ගෙන පැකේජ් එක පෙන්නන්නම්. මේ තියෙන්නේ ලලනි කියන වර්ගයේ ලස්සන මලක්. දෙපැත්තෙන් බයි කලර් වෙලා එන ලස්සන රෝස පාටක්. මේ වටෙන් කොළ පාට වේගෙන ඉන්නේ. ඉතින් මෙන්න මේ ලොකු ප්ලාන්ට් එකත් එක්ක මලක් එක්ක මේ ප්ලාන්ට් එකත් එක්ක ආයෙ තියෙනවා බ්ලැක් කාඩිනල් මලක් එක්ක මෙන්න මේ නිරෝගී ප්ලාන්ට් එක කට් කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ ලිවියම් මල් පොහොට්ටුවක් එක්ක මේ ප්ලාන්ට් එක. ඊට පස්සේ තියෙනවා මිලියම් රෙඩ් කියන මෙන්න මේ කට් කරගන්න පුළුවන් මේ ප්ලාන්ට් එක. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ සීඩ් ප්ලාන්ට් දෙක. මෙතන දෙකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා නෙදර්ලන්ඩ් වර්ගයක් වෙන ජම්බ් රෙඩ් වල කඳ පැලයක්. මේක හොඳට සීසන් වන කඳ පැලයක්. ඉතින් මෙතන තියෙන ප්ලාන්ට් හතක් තියෙනවා. මෙතන ප්ලාන්ට් හතයි. මේ හතම ඔයගොල්ලන්ට මම දෙනවා රුපියල් 4200කට. ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් 077යි 25යි 88යි 509ට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. නැත්නම් WhatsApp message එකක් තියන්න. නැවත පැකේජ් එකකින් හමු වෙන්න. ඔබ සැමට සුබ දවසක්.